එකක් තියෙනවා PS5 කියලා. ඒක ඔයාලට ප්ලේ කරන්න පුළුවන් මෙතන. ඔයාලා කපල්ස් ඉන්නව නම් එන්න. මෙතන දාන්න විදිහට ප්‍රයිවසි හොඳයි. Okay then bye bye. No god please no. Okay අද කොහෙද යන්නේ? සෙල්ලම් කරන්න. කෝට් එකටද? අද යන්නේ ගේම් ගන්න. ඔව් අද ස්කෝල් කාලේ හැම ගේම් ගහලා තියෙද? හිතුවා? ඔව් කෙල්ලෙන්නේ. කෙල්ලෙක් උනාද? හරි මොනවද ගාපු ගේම් කියනවා. අර බොක්සින් එක ගහුවා. මොකද්ද? බොක්සින් එක. මොකද්ද බොක්සින්? අර බොක්සින් ගහගන්නේ. රෙස්ලිං? රෙස්ලිං. ඒ කොහෙද? නුගේ කොහොවල දැනක්. සාකේ යනකොට. අපි නම් ඉස්සර ගේම් ගහන්නේ අපේ ඉස්කෝලේ ගාව තියෙන V-Pack කියලා ෂොප් එක. සුපිරි පොට් එක. සුපිරි පොට් තමයි. මේ කොළඹ මගෝ. ෆොෂ් දැන් කඩෙන් කතා කර කර. නෑ. Hey, you wanna play? අද මොනවද ගහන ගේම්ස්? මූවිස් බලන්න පුළුවන් එතන. මූවිස්, ෆිල්ම්ස් ඕන එකක් කරන්න පුළුවන්. Movies and films same thing. අයියෝ මේ මට එක වෙලාවට එක වැඩයි කරන්න පුළුවන්. ෆෝකස් එක වෙනදම කියනේම නාමත කරන්න. කොට්ටකට ආවා. ගයිස් ඔන්න අපි ආවා. මාළඹේ තියෙන පොට් එක. මේ වගේ කීයක් තියෙද? So guys අපි ප්ලේස් එකට ආවා. මෙගා සෝන් නම. ඔයාලට මූවිස් බලන්න ඊට පස්සේ ගේම්ස් ප්ලේ කරන්න ඕන දෙයක් පුළුවන්. ඔය කටට කෙතේ. වල වොයිස් එක පොඩ්ඩක් අවුල් ගිහලා තියෙන්නේ. එයාගේ බර්ත්ඩේ පාටිස් කට්ටියත් එක්ක සෙට් වෙලා ගවුට් වෙන්න හොඳ පොට් එකක් නේද? යා. ආයි කිව්ව පොට් එකක්. ඔව් ආයි කිව්ව. මේක තියෙන්නේ මාළඹේ පාර ආයිනේ. Refreshments. මේකේ පැකේජස් ඇත්තටම තියෙනවා 1 2 3 4 5. හරිද? අනිත් එක තමයි විශේෂම දේ මෙතන BYOB ෆැසිලිටි එක තියෙනවා. ඔයාලට කැම බීම ඔක්කොම එළියෙන් අරගෙන පුළුවන්. and snacks චූරි චූටි ඒවා මෙතනින් ගන්නත් පුළුවන්. අනිත් එක ගේම් එකක් තියෙනවා PS5 කියලා. ඒක ඔයාලට ප්ලේ කරන්න පුළුවන් මෙතන. ගේම් එකක් නෙමෙයි මොඩියෝ. PS5 කියනවනේ මේකට. ඒකෙන් තමයි ගේම්ස් ප්ලේ කරන්න කට්ටිය. අරගේ ඒකටයි මේක තියෙන්නේ. PS5 එකේ ප්ලේ කරන්න පුළුවන් ගේම්ස් තමයි මේ තියෙන්නේ. PS5 කියන්නේ ගේම් එකක් නෙමෙයි. හරි මේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා කිව්ව ඇඩ්වාන්ස් ගේමින් එක්ස්පීරියන්ස් කියලා PS5. ඉස්කෝලේ කාලේ අර මොකද නුගේ කොට තැනකින් ගේම්ස් ප්ලේ කරාලු රෙස්ලි. PS5 කියන්නේ මොකද්ද කියලා දන්න. රෙස්ලින් PS5 නෙමෙයිනේ. PS5 එකෙම තමයි ප්ලේ කරන්නේ. නෑ අපි මේ වගේ ස්ක්‍රීන් එකක දාලා ප්ලේ කරේ. ඒක තමයි ඒකට කනෙක්ට් කරලා දෙන්නේ PS5 එක. තව එකක් කියන්නද? හරිද? ඔයාලා කපල්ස් ඉන්නව නම් එන්න. මෙතන දාන්න විදිහට ප්‍රයිවසි හොඳයි. ඊය මට ඒක කියලා. යාළුවොත් එක්කනේ එන්න අපිට අර යාළුවා CCTV නැද්ද? හරිද? මේ Okay then bye bye. කපල්ස් එනවට වඩා යාළුවොත් එක්ක එන්න එක ෆන්. හරිද? අපි අද යාළුවෝ අපි ගොඩක් කට්ටියට කතා කරා. මේ අද අපේ වීක් ඩේ එකක්නේ කට්ටිය ඉතින් බිසි අල්ල ගන්න බෑ. පොල්ල තිබ්බ යාළුවෝ හිටියා රාමා එහෙම මාත් එක්ක මැරෙන්න උනත් යන්න එනවා කිව්වා. අම්මා මේ වීඩියෝ එක බලනවා නම් ඔයා ආවේ නේ. ඒ නිසා යාළුවොත් එක්ක කතා වෙලා යන අනිත් එක ඔයාලට මේ මැක්සිමම් පැකේජ් එක පොඩිම පැකේජ් එකේ 3 දෙනෙක් ගේන්න පුළුවන්. මැක්සිමම් පැක්ස් එක. හරිද? ඒකේ 3 දෙනෙක් ගේන්න පුළුවන් පොඩිම පැකේජ් එකේ. නිසා යාළුවොත් එක්ක ඉන්නේ යාළුවොත් එක්කම එන්ජොයි කරන්න පුළුවන්. මේ වර මාත් එක්ක එන්ජොයි කරන්න බෑ. පුළුවන්. හරිද?
ඒ වුණාට අර මෙතන දැන් සින්දු කියන මෙතන මේ කැරියෝකේ නම් මල්ලුත් තියෙනවා. ඕගන් එකක් තියෙනවා. මට ඕගන් ගන්න බෑ. සා සා ගා ගා రీ రీ ගා සා සා రీ రీ ගා. හරි බලමු. ෆිල්ම් එකක් බලන්න යන්නේ. මොකද බලන්න? ඒකයි බලමු මොකද්ද බලන්න කියලා. අපි ඊයේත් බැලුවම හරිය මං බැලුවම හරිය ෆිල්ම් එකක් මෙලෝ වැඩක් නැහැ. මොකද්ද බලන්න කියන්නේ? අපි ජරා ස්ක්‍රිප්ට් එකක් හැදුවා. අපි TikTok එකේ බලන්න. ටියුනිකාගේ TikTok එකේ. It's just a useful attachment. Hormonal overdose. You know that doesn't show a stupid device which is a complete waste of time. You know, getting get out of the one get out. என் பக்கம் பைத்தியக்காரி மாதிரி இருக்கா பொண்ணுங்க எல்லாரும் இப்படிதான் நினைச்சிட்டியா How knows that when she was being bluffed? It's an instinct. நான் உனக்கு எனக்காக உன் பேஷன் விட்டு கொடுக்க சொல்லி எப்போ நான் சொல்லல நான் தான் இப்படி ஆனது මන්දිනු මේ මන්දී නරක වෙන්න ප්ලේ 1 කියන්නේ මම පිස්සු ෆ්ලේවන් මම අර සුදු වාහනේ මම සිලෙක්ට් කරේ කද්දටි ඔය කෙලින් යනවාකෝ අර ලැප් එකක් දෙනවා පුරාණ දිල්ල පේන අයියෝ නාගේ කරකට ගියා තුවාලේ ගියා වීඩියෝස් වලින් වලට තේරෙන්නේ නැති කවුද දෙන්නේ මම තමයි මේක කවුද ට්‍රැකපන්නේ කියලා එමට FIFA ප්ලේ කරන්න ඕන ෆුට්බෝල් මේසි රයිට් ඔයාලට මොන ටීම් එකද මෙසිද He's about to face each other, and it's anyone's guess how this is going to end up. Barcelona, Real Madrid. එක් සකුරෙන් තමයි පාස් කරන්නේ. මේකෙන් තමයි යන්නේ. සුදු ඕනිල් එක්ක. ඔය ටීම් එකම ඔයා තමයි හරි. ඊපස්සේ ඒක යන ගමන් X එකෙන් පාස් ටීම් එක බෝල් එක ගන්න බෑ ඔව් මේකෙන් යන ගමන් යන පැත්තට පාස් X එක හරි මට තේරෙනවා හරි ඉන්නකො ඉතින් කියලා දෙන්න ෂූට් කරන්නේ මේකේ ඕකේ දැක්ක අම්මට දිනු ගෝල් එකට මේක හරිද හරිනේ අයියෝ අනිත් පැත්තට හරි මම මුකුත් කරන්න පුළුවන් නම් ගෝල් එකක් ගහලා මෙන්න Vinicius Junior. Corner given. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ලා ඩොනල්ඩ් ට්‍රම්ප් Time almost upon us, and nothing really to complain about if you're a pounding goal. දැන් ගන්න මයින් ගන්න හරි දෙංග Splendid play. ඇතුළට යන්න මුල්ලේ කොටු ඇතුළට ගිහිල්ල ගන්න ඔන්න ළඟරෙනම එන් මේට පොඩ්ඩක් ඉන්නකෝ ආයේ එක Pressure being මැන exerted. To give them the lead, they have their reward. දෙන්න බලන්න ගන්න හැටි අයි වෙන්න නේද Slow to react, don't get tight enough, and don't do the situation. That's the outcome.
Donald Trump. එකයි ඕන දෙකයි තුන. ඔයාලා මොකද කියන්නේ? ඒකට දිනන්න දෙන්නද? මම දිනන්න දෙන්නම්. ආ ගෙවුවත් ආදින. He nevertheless puts it away to win this penalty shootout. Well, it's a good penalty. He's shown a lot of composure there. Probably just about deserved to be safe. And with that, ෆුට්බෝල් අමාරු නෑ අතට. කොහොමත් පුළුවන්. Wembley Stadium. මෙයාට පොඩ්ඩක් අමාරුයි. මොකද්ද? හැමෝටම එක මගේ හැකියාව පිහිටන්නේ නෑනේ. Well, just look at the emotions out there. Campione, campione, oe, oe, oe. Campione, campione, oe, oe. Yeah. Campione, campione. Well, there's some tight players out there, but what ඉතින් දැන් අපි කොහෙද? දැන් පොඩි වඩු වගේක් අරගෙන හැම ගෙදර. ගෙදර යනවා. අපි මූවි එකට වඩා ගේම්ස් තමයි ප්ලේ කරේ. Yes.